චීත්ත ඉරා තෝ පොන්නේ ආණ්ඩුව කෙරෙහි මිනිස්සු කලකිරීමෙන් මම අඩු කුලේලු තෝ තොගේ නංගිව බයිතක්සලාව නෙමෙයි යෝක රාජපක්ෂලාගේ ගූකන තක්සලා හේයි ඉරාජ් ඔන්න බේසික පුතා මට උලත් එකයි පිලත් එකයි ජීවිත ආසාව නතර කරලා ඉඳලා තමයි ජීවිත ආසාව නතර කරලා තමයි මේ අද ඉඳන් අලුතෙන් වැඩ පටන් ගන්න 22 බලාක්කොම බලාගෙන ඉන්නේ මම ඇතුළට යනකම් ෆෝන් වැඩ නෙවෙයි යකෝ මම පාවිච්චි කරපු YouTube channel ගත්ත හැම එකකටම හෙන ගහනවා තොපි විනාශ කරන්න මං තනියෙන් පටන් ගත්ත අරගලේ අදත් තනියෙන් මට උලත් එකයි පිලත් එකයි බලාගේ නන්දසේන ගෝටා ජංගියත් නැතුව ගියේ මම මගේ යුතුයකම ඉටු කරපු මිනිස්සෙක් මේ ජනාධිපතිලාට මේ ආණ්ඩුවට තෝපිව ඇතුළට දාන්න බැරි වුණාට මට කරන්න දෙයක් නැහැ මේ වෙනකොටත් මම යුතුයකම් ඉටු කරපු මිනිස්සු ඉරාජ් උඹ තනිකරම පොන්නේක් ඔය CID එකේ මහතුරුන්ට කියන්නේ තොපේ නීතිය ගහගනියව පුකේ මං තොපේට දුන්නා ෆැමිලි කීයක් දුන්නත් මගේ වට කිසිම දෙයක් තොපිත් යකෝ සල්ලි වලට විකිනෙනවා ඕන්න අද රායටත් ඇවිල්ලා අරන් ඵලයක් නඩුකාරතුමාට කියලා පෙන්නලා හෙට දාපල්ලා ඇතුළට මම මේ කතා කරන්නේ ජීවිත ආසාවක් නැතුව මම පටන් ගත්ත අරගලේ හෙට මැරුණත් මට ප්‍රශ්නයක් නැහැ මේක නතර කරන්න 22 මගේ නඩුව නඩුකාරතුමාට කියලා ඇතුළට දාපල්ලා බලට ඕනේ මගේ මරණයනේ හරි කිසිම හේතුවක් මත මේක නතර කරන්නේ උඹ මම අඩු කුලේලු තෝ තොගේ නංගිව හරි තෝ තොගේ නංගිව ගිහින් නාමල් රාජපක්ෂට දුන්නට තෝ රාජපක්ෂලගේ ගූ කෑවට මං කන්නේ ඒක හොඳට මතක තියාගනින් පොන්නයා මේවත් ඔක්කොම පෙන්නපල්ලා නඩුකාරතුමාට බලට පුළුවන් එක්ක මාව මරන්න එක්කම ආව හිරේ දාන්න. උඹලටයි උඹලගේ හොර ගණයින්ටයි. මොකා කිව්වත් මේ අද පටන් ගන්න එක මොකා කිව්වත් නතර කරන්නේ නැහැ. නතර කරන්නේ පුළුවන් මරණයෙන් විතරයි. අද ඉඳලා ගහනවා දිගටම. 22 නඩුවට යනවා. දාපල්ල ඇතුළට එක්කෝ ඇතුලේ මරපල්ලා. ඒත් මේ හොරකමට විරුද්ධව පටන් ගන්න මේ අරගලේ මම නතර කරන්න. හරි. දැඩි ස්ථාවරයි. කිසිම එකෙකුට මේ ඔළුව නමන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. දවස් ගානේ තොපිට ගහනවා. හරි. ඇති වෙනකන් ඇවිල්ලා බැනපල්. ඇති වෙනකන්. වඩ කියන්නේ පොන්න වැඩ කියලා. පිරිමි කරන්නේ නැහැ. උඹ චීත්තයක්. චීත්ත ඉරාජ් ගූ ඉරාජ් තෝ පොන්නේ හරි අර සල්ලි වලට මගේ ළඟට ඉඳලා අබ්බගාතය තොටත් එක කියන්නේ තොපි මොක්කු දෙයක් අවජාතක බල්ල තොපි සල්ලි වලට ආත්ම විකුණන පාහරින් තොපි හරිද අපි බලාගමු පොන්න වැඩ කරන්න එපා මං එකෙකුටවත් බය නැහැ මේ රටේ එකෙකුටවත් බය නැහැ තොපිට පුළුවන් තොපි හදාගත්ත පොලිසිය වලට කියලා මාව හිරේට දාන්න මට වද දෙන්න මාව මරන්න විතරයි මේ ආණ්ඩුවත් අන්තිමයි තවම බැරි වුණා එකෙක් ඇතුළට දාගන්න මේ රටක් බලාපොරොත්තුෙන් ඉන්නවා අරගල කාර්යය ඔක්කොම නිදහස් කරන්න ඕන අරගලයක් නැත්තම් ජනාධිපති කෙනෙක් න්යාද ජනාධිපතිවරයා නිසයි තවමත් මේ ආණ්ඩුව පවතින මේකින් නෙවුණු සමහර උන් හානවා හරි මීට පස්සේ මගෙන් කාටවත් සමාවක් මේ ජනාධිපතිවරයා තාවම මිනිසුන්ගේ දේවල් හොරකම් කරලා නැහැ මිනිස්සු ජනාධිපතිතුමාට ආදරෙයි මේ ආණ්ඩුව කෙරෙහි මිනිස්සු කලකිරීමෙන් ඉන්නේ අදින් පස්සේ තොපි එකෙකුටවත් සමාවක් ඇති වෙනකම් බැනපල්ලා ඇති වෙනකම් කූඩුවේ දාපල්ලා හරි මම නිහඬ ජීවිතයක් ගත කරේ උඹලා මාව අවශ්‍යගත හරි ඕනම එකකට මම සූදානම් විශ්වාසය අධිකරණය පමණයි අනිත් ඔක්කොම හොරායෙත් සාරා සෙව්වන්දිට කේක් කපන තොපෙන් හරි සාරා සෙව්වන්දි කියන කුඩු ගෑනිගේ කේක් කපනවා සල්ලි වල හරි කිසිම වරදක් නොකරපු මට බොරු චෝදනා දාලා හිරේ දැම් CID කාර්යය මේ රටේ පාලකයා මොකා වුණත් කමක් නැහැ මම මැරෙනකන් මගේ සටන ඒ මරණය මහමග වෙන්න පුළුවන් ඒ මරණය හිරගෙදර වෙන්න පුළුවන් මේක නතර කරන්න මේ ආවේ ඒ ගේම් එක පටන් ගත්ත ගේම් එක ඉවර කරන්න ඉරාජ් උඹ බයිතක්සලාව නෙමෙයි යෝක රාජපක්ෂලාගේ ගූකන තක්සලා යකෝ පිරිමි කරන්නේ YouTube channel ගන්න එක පිරිමි හරිද පිරිමි කරන්නේ YouTube channel ගන්න එක ඔයා පොන්න වැඩ ඒක හොඳට මතක තියාගන්න හරිද පිරිමි කරන්නේ නැහැ ඔයා චීත්ත වැඩ උඹ ළඟට මම මගේ YouTube පිල්ලගෙන එන්නේ නැහැ ඉරාජ් YouTube channel එකක් නෙමෙයි 100ක් නැති වුණත් උඹ ළඟට මම එන්නේ නැහැ ඒ කරේ බලු වැඩක් නිවට වැඩක් සමහර ඒවා මගේ ළඟ වැඩ කරපු පාදට 70 උනුත් මාව පාවා දීලා සල්ලි වලට අවජාතක බල්ලු හරි තොපි එකෙකුටවත් මම බය නැහැ මට උලත් එකයි මම හොඳට හොඳයි නරකට නරකයි හැප්පිලා බලමු බලන්න තියෙන්නේ හැමදාම් පුළුවන් තරම් යවාපාලා 22 ඇතුළට දාපල්ලකෝ හරි ඔච්චරනේ කරන්න පුළුවන් එක්ක මරන්න එක්ක ඒ කාලේ උස්සලා මැරුවා අධිකරණයේ පමණයි විශ්වාස වෙන ඕනෑම දෙයකට මුහුණ දෙන්න සූදානම් ඉරාජ් තෝ පොන්නේ ඔන්න වේශිකි පුතා මේ තමයි රාජාංගනේ හාමුදුරුවන්ගේ හඬ මේක නතර කරන්න මේ රටේ බැරි නම් පිට රටකට හරියනවා මේ රටේ ජීවත් වෙන්න බැරි නම් පිට රටකට හරියනවා පිට රටකට ගිහිල්ලා හරි තොපිට විරුද්ධව කතා අපේ රටේ ඉන්න බැරි. මේක නතර කරන්න. හැමදාම නඩුව ඇදගෙන ඵලයල්ලා CID කාර්යයන්ට කියන්නේ. හරි? මට මේ රටේ කරන්න බැරි නම් පිට රටකට හරි ගිහලා මං තොපිට බයිනවා. මේ රට වෙන්නේ. ඒක නතර කරන්න හොඳට මතක තියාගන්න.